අපි බලමු හීනවන ශේෂ ගාණක් කොහොමද හදන්නේ කියලා. පරිගණක යන්ත්‍රයක් රුපියල් 94000කට මිලදී ගත හැකිය. නැතහොත් හීනවන ශේෂ ක්‍රමයට අනුව මුලින් රුපියල් 10000ක් ගෙවා ඉතිරි මුදල 18%ක වාර්ෂික පොලියක් යටතේ අවුරුදු 2කමාරකදී සමාන මාසික වාරික මගින් ගෙවා නිම කිරීමටද ගත හැකිය. හීනවන ශේෂ ක්‍රමයට මිලදී ගන්නේ නම් ණය මුදලින් මාසයකට ගෙවීමට සිදුවන කොටස කොපමණද? සම්පූර්ණ ණය මුදල 94000කින් මුලින් රුපියල් 10000ක් ගෙවන හින්දා මේ 94000න් 10000ක් අඩු කරපුවාම සම්පූර්ණයෙන් ගෙවන්න තියෙන ණය මුදල 84000යි. එතකොට මාසයකට ගෙවන ණය මුදල හොයාගන්න නම් මේ ගෙවන්න තියෙන සම්පූර්ණ ණය මුදල වාරික ගාණෙන් බෙදන්න ඕන. එතකොට අවුරුදු 2කමාරක් කියලා කියන්නේ ඔක්කොම මාස 30ක්. අවුරුද්දකට මාස 12යි 12යි අවුරුදු භාගයක් කියන්නේ මාස 6යි ඔක්කොම මාස 30ක්. එතකොට මේ මාස 30න් මේ 84000ක මුළු ණය මුදල ගෙවිලා ඉවර වෙන්න ඕන. එතකොට එක මාසයකට ගෙවන ණය මුදල හොයාගන්න පුළුවන් මේ 84000 30න් බෙදලා. එතකොට ලැබෙනවා රුපියල් 2800ක් කියලා. එහෙනම් එක මාසයකට ගෙවන ණය කොටස රුපියල් 2800යි. ඊළඟට ප්‍රශ්නාංක 2 අහනවා පොලිය ගණනය කරන මාස ඒකක ගණන සොයන්න කියලා. එතකොට මාසකට ගෙවන ණය කොටසක් කියලා කියන්නේ අපි කියනවා මාස ඒකකයක් කියලා. එතකොට මෙන්න මේ මාස ඒකක ගණන හීනවන ශේෂ ක්‍රමයට යනවා නම් මාස ඒකක ගණන හොයන්න SN සමානයි n බෙදීම 2යි n ධන 1 කියන සූත්‍රය භාවිතා කරනවා අඩු වෙන විදිහට මාස ඒකක කීයක් තියෙනවද කියලා හොයාගන්න. ඒ අනුව මාස ඒකක ගන්න හොයන්න පුළුවන්. ඔක්කොම මාස 30කින් ගෙවෙන හින්දා මේ වාරික ගණනට n දාන්නේ 30. එතකොට 30 බෙදීම 2යි මාසික වාරික ගණන 30 ධන 1. එතකොට n බෙදීම 2යි n ධන 1 කියන සූත්‍රයෙන් අපිට පුළුවන් මේ මාස ඒකක ගණන හොයාගන්න. 30 දෙකට බෙදුනහම 15යි 30යි 1යි එකතු වුනහම 31යි ඒ දෙක ගුණ කරපුවාම ලැබෙනවා මාස ඒකක 465ක් කියලා. ඊළඟට ගෙවිය යුතු මුළු පොලිය කොපමණද කියලා අහනවා. එතකොට අපි පොලිය හොයාගන්නේ එක මාස ඒකකයට පොලිය මාස ඒකක ගණනින් ගුණ කරලා තමයි මුළු පොලිය හොයාගන්නේ. එතකොට අපි මාස ඒකකයේ පොලිය හොයාගන්නේ මාසකට ගෙවන ණය මුදල. එක මාසයකට ගෙවන ණය කොටස පොලි ප්‍රතිශතයෙන් ගුණ කරන්න ඕන. එතකොට එක මාසයකට ගෙවන ණය කොටස උනේ රුපියල් 2800ක්. ඒක පොලි ප්‍රතිශතයේ 118න් ගුණ කරනවා මේ වාර්ෂික පොලි ප්‍රතිශතය මාසික කරන්න තමයි මෙතන 12න් එකෙන් ගුණ කරගෙන තියෙන්නේ. එතකොට මේක සුළු කරගත්තාම ලැබෙනවා එක මාසයකකට පොලිය රුපියල් 42ක් කියලා. එතකොට එක මාසයකකට පොලිය රුපියල් 42ක් නම් අපි කලින් හොයාගත්ත මාසයකක ගණන එතකොට මුළු පොලිය හොයාගන්න මේ එක මාසයකකට පොලිය 42 මාසයකක ගණන වෙච්ච 465න් ගුණ කරන්න ඕනේ. එතකොට ගෙවලා තියෙන මුළු පොලිය ලැබෙනවා 19530ක් කියලා. එතකොට මේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය 19530ක් ගෙවුවා නම් දැන් ගෙවලා තියෙන මුළු මුදල හොයාගන්න. අපි ණය මුදලයි මුළු පොලියයි දෙක එකතු කරලා වාරික ගාණයෙන් බෙදුනහම එක වාරිකයක වටිනාකම හොයාගන්න පුළුවන්. එතකොට අපෙන් අහන්නේ හතරවෙනි ප්‍රශ්නේ හේතු දක්වමින් වාරිකයක් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 3500ට වඩා අඩු වන බව පෙන්වන්න කියලා. එතකොට වාරිකයක් සඳහා ගෙවිය යුතු මුදල හොයාගන්න ණය මුදල උනේ 84000යි සම්පූර්ණ පොලිය ගෙවන්න උනා හීනවන ශේෂ ක්‍රමයට 19530ක්. ඒ දෙකම එකතු කරාට පස්සේ ගෙවන්න තියෙන මුළු මුදල ලැබෙනවා. ඒ මුළු මුදල මෙයා අවුරුදු 2කමාරකදී මේක ගෙවෙන හින්දා ඔක්කොම වාරික 30කින් ගෙවෙන්න ඕන. එහෙනම් අපි 30න් බෙදුනහම එක වාරික එකකේ ලැබෙනවා 3451ක් කියලා. ඒ 3451 කියන්නේ 3500ට වඩා අඩුයි. ඒ අනුව වාරිකයක් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 3500ට අඩු වෙයි කියලා ලියන්න